ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. මේ ගෙවෙන්නේ ගෝල්ඩන් වීක් එකේ පළවෙනි දවස. ඉතින් අපි දෙන්න උදේම නැගිටලා හිතුවා මෙන්න මේ අපේ පුංචි බැල්කනි එකේ තියෙන පෝච්චි ටික වගාවට ලෑස්ති කරන්න. ඔය පේන්නේ අපි ගිය අවුරුද්දේ වගා කරපු පෝච්චි ටික. ඔයාලට පේනවනේ ඉතින් තියෙන පෝච්චි ගොඩ. ඉතින් මං ගිය අවුරුද්දෙත් මේ විදිහටම ගොඩක් පෝච්චි කියන්නේ මං ඊට කලින් අවුරුද්දේ ගත්ත පෝච්චි මේ අවුරුද්දට කලින් අවුරුද්දේ ගත්ත පෝච්චි තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ මං පෝච්චි කිසිම දෙයක් ගත්තේ නැහැ. මොකද කලින් පෝච්චි තියෙනවනේ. ඉතින් ඇත්තටම අපේ බැල්කනි එක හරිම චූටි ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ වුණාට මං ඒ ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. ඒ කියන්නේ අඩියක්වත් ගහන්න බැරි විදිහට මං පෝච්චි තියලා තමයි තිබ්බේ ගිය අවුරුද්දේ. පැල ගොඩක් හිටෙව්වා. ඉතින් මං හරිම ආසයි. මං විතරක් නෙවෙයි අපේ හස්බන්ඩ්ුත් හරිම ආසයි මේ විදිහට පැල හිටවලා ඒ වගේ අස්වැන්න ගද්දී හිතට දැනෙන සැනසීම සතුට වචනයෙන් කියලා නිම කරන්න නම් බැහැ. ඉතින් මේකට කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති අපි දෙන්න කයින්ස් එකට ගිහින් පොහොර වර්ග දෙකක් ගත්තා. ගොම පොහොරයි කුකුල් පොහොරයි. දැන් මේ යන්නේ අර කලින් පෝච්චි වල තියෙන පස් බිමට දාලා ගොම පොහොරයි කුකුල් පොහොරයි කලවම් කරන්න තමයි දැන් යන්නේ. එහෙම කලවම් කරලත් සති දෙකක් විතර තියන්න ඕනේ. එතකොට අර කුකුල් පොහොර හැම ටිකක් සැරයිනේ. ඒ වගේ සැර ගිහිල්ලා තව හොඳට පස් වේලුණාට පස්සේ පැල හිටෙව්වට පස්සේ හොඳ පළදාවක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගිය අවුරුද්දේ මම පැල හිටවද්දී ගොම පොහොර කුකුල් පොහොර කලවම් කරේ නැහැ. කයින්ස් එකේම තියෙන පොහොර පස් වික විතරයි මම පැලවලට දැම්මේ. ඒ වුණාට හොඳටම මගේ මිරිස් පැල බෝංචි පැල එහෙම හොඳටම වැවිලා තිබ්බා. ඉතින් ඒ නෝමල් පස් එකත් හොඳයි. ඒ වුණාට ඉතින් දැන් මෙහෙම තව පොහොර වර්ග කොම්පෝස්ට් එහෙම කලවම් කරලා දැම්මට පස්සේ තව අපිට හොඳටම ගහේ පළදාව ගන්න පුළුවන් නේ. නේනේ. කළු පස්නේ. ගොම පස් කලවම් කරලා හොඳ පසක් නේ. කුකුල් පොහොර පොඩ්ඩක් දාමු නේ. කුකුල් පොහොර සැරයි. ඒකනේ ස්මෙල් එක එනෝනේ. සැරයිනේ. එනෝනේ. ඕකෙන් හැදි කොච්චරක් දානවද? දෙකක් තුනක් දාමු. තුනක් දාමුනේ. පෝච්චි දෙකක පස්නේ අපි දැම්මේ. ඔව්. තව දාමු සුද්දා. තව දාමු. ඉතින් අපි ඉස්සෙල්ලාම කරේ පෝච්චි දෙකක විතර පස් බිමට දාලා ඒ ටික හොඳට අතින් මේ අර කැට තියෙනවා නම් කුඩු කරලා ඊට පස්සේ ගොම පොහොර වලින් හැඳි දෙක තුනකුයි කුකුල් පොහොර නම් එක හැන්දයි දැම්මේ. මොකද ඒ පැකට් එක අරිද්දිම මාරම ස්මෙල් එකක් ආව හරිම සැරයි. මේකෙන් කුකුල් පොහොර එක හැන්දක් දාමුද? එකක් එදී. සැරයි නේද? ඒක නම් සැරයි. මේ වැඩි දාන්න හොඳ නැහැ. ඒ හින්දා කුකුල් පොහොර පාවිච්චි කරේ එක හැන්දක් දෙකක් වගේ තමයි. ඉතින් අර නෝමල් පස් වලට කුකුල් පොහොර හැන්දකුයි තව ගොම පොහොර හැඳි දෙක තුනකුයි දාලා තමයි අපි මේ පස් මිශ්‍රණය හදාගන්නේ. ඇත්ත. පෝච්චියේ මේ පස් ටික බුරුල් කළා මේකට හැන්ද දාමු නැත්නම් වෙලා යනවනේ. මේ පස් මාර කළු පාටයි නේ. හොඳට මේ පෙර වැවෙනවා. අපි මේ කුකුල් පොහොර දාන වැඩිත් දන්නේ නැහැ. ඒකට ගොමනම් කලවම් කරලා තියෙනවා. කාසයි ගොමයි කොම්පෝස්ට් කියලා තිබ්බේ. කොම්පෝස්ට්. අර අපි කලින් ගත්ත එක මේ ඒකේ කිලෝ ලීටර් 40ක් තුනේ තිබ්බා.
මොකද මේකෙන් ගඳක් එනවා. කුකුල් පොහොරේ ගෙන්නේ. ආච්චි අපි වගාවට එක්ක එනවා අමතක වෙලා ගන්න. එකයි. මොනෑ කිව්වනේ නේද? කඩනකොට එකයි. මං එක දවසක් කිව්වා මතකද ඔයාලට අපේ පල්ලෙහා ගෙදර ඉන්න ආච්චි සීයයි වගාවක් කරනවා කියලා. ඉතින් එයාලා කරන්නේ ගෙදර නෙවෙයි වෙන තැනක. ඉතින් අපි දෙන්නට හම්බුනම අපි දෙන්න වගාව ගැන විස්තර අහනවා. මොනවාද වගා කරලා තියෙන්නේ? කොහෙද තියෙන්නේ? එහෙම විස්තර අහන්න නිසා එක දවසක් ආච්චි කිව්වා වගාවට එක්කයි යන්න අපි දෙන්නම කියලා. ඉතින් තාම පැල හිටවල විතරයි කිව්වා තියෙන්නේ. ඒ වගේ පළදාව ආපුහම අපි එක්කයි යන්නම් කිව්වා. එතකොට පුළුවන් වුණොත් ඔයාලටත් මම පෙන්නන්න. ඉතින් දැන් පෝච්චි වලට ඔක්කොටම වගේ පස් දාගෙන ඉවරයි. දැන් යන්න එතන අතු ගාලා ලස්සන්ට මේ පෝච්චි ටික පිළිවෙලට තියාගන්න. නෑ උඩින් දාන්නේ. දැන් මම මේ දාන්නේ මේ ලී කුඩු වගේ જાතියක්. මේක මං දයිසෝ එකෙන් ගත්තේ. මේ ලී කුඩු නෙවෙයි අර නිකන් පොල් කොහු වගේ. ඒ පෝච්චි වලට උඩින් මං ඉතින් දානවා. එතකොට තවත් අර පස් එකට හොඳයිනේ. ඉතින් හැමෝම හිතනවානේ පැල වගා කරන්න ලොකු තැනක්, ලොකු ඉඩමක් එහෙම ඕනේ කියලා. ඇත්තටම එහෙම ඕනේ නැහැ. අපිට තියෙන පුංචි ඉඩ කඩේ වුණත් ඒ තියෙන තැන හරියට ප්ලෑන් කරලා අපිට පුංචි වගාවක් කරගන්න පුළුවන්. මේ තැන පුංචි වුණත් අපිට අපේ සැනසීම ගෙන එන තැනක් විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් ඉතින් මේ පෝච්චි වලට මම වතුරක් දාගත්තා. ඔය තියෙන්නේ අපේ පුංචි පෝච්චි ටික. මේ ටික කරලා ඉවරුණාට පස්සේ නම් හරිම සතුටුයි අපි දෙන්නටම. 紙だけ食べる。塩これで、なんかお湯で、塩でにして。そのまま塩ちょっと入れてさ、はい。熱湯とさっと入れて、はい。はい。あんまり柔らかくないようにさ、はい。ご飯に入れてもいいし、はい。料理に使った、生で料理に使ったっていいし、まあ、いいように使って。はい、どうもあり ඔන්න බලන්නකෝ අපිට ආච්චි ගෙනත් දීපු දේ. එයාගේ වගාවෙන් අපිට මෙන්න මේ පුංචි බෝංචි තමයි දුන්නේ. ඉතින් එයා අපිට ඒක හදන විදිහයි කන විදිහයි කියලා දුන්නා. ඉතින් ටිකක් වෙලා ඉඳලා අපි හවස පොඩ්ඩක් බීච් එකට ආවා. අද අපිට ග්‍රොසරි shopping කරන්නත් තියෙනවා. ඉතින් ඊට කලින් බීච් එකට පොඩ්ඩක් ගිහිල්ලා shopping කරනවා කියලා හිතුවා. ඉතින් මෙහෙ ෆුඩ් පේජ් එකක් කරන අක්කි කෙනෙක් ඉන්නවා. ඉතින් එයා හැම අවුරුද්දෙම ගෝල්ඩන් වීක් එකට ස්පෙෂල් ෆුඩ්ස් පැක් හදනවා. ඉතින් අපි තෝඩ එකක් දැම්මා. ඔතන තියෙන නම් පොඩ්ඩයි. ඉතුරු භාගය අපි ගෙනාපු ගමන්ම කෑවා. ඉතින් අපි අද යන්නේ බිග් ඩේ කියලා සුපර් මාකට් එකකට. ඉතින් මේක චුට්ටක් අපේ ගෙවල් ළඟ ඉඳන් ටිකක් දුරයි. ඉතින් හස්බන්ඩ් ඉන්න දවසට එයත් එක්ක තමයි මම මේ සුපර් මාකට් එකට යන්නේ. මේකේ අනිත් සුපර් මාකට් වලට වඩා ටිකක් එළවලු වල එහෙම ගණන් අඩුයි.
මෙහි සාමාන්‍යයෙන් අනිත් පළතුරු වලට වැඩිය කොමඩු එහෙම ටිකක් ගණන්. මේක ගන්නවද? 536 මේක ලාභයිනේ. පැලවෙනවනේ. පොඩිය ගන්න එහෙනම්. අපිට අද ආච්චි තුනේ මේව නේද? මේක නේද? පව්වනේ. මේ තියෙන්නේ අර ඒකේ මේ ඇට වෙන් කළානේ. ඔය ඇටේ ග්‍රීන් පීස් එක වගේද? පව්වනේ. මොන හරි දෙන්න ඕනේ නේ. මේ මහා පාට අඳින්න. මේ මොනවද? බෙල්ලෝද? තුනක් විතර ගන්න. මෙතන තියෙන්නේ ගොමි බෑග් සෙක්ෂන් එක. ඒ කියන්නේ මෙහි කුණු බෑග්. මෙහි කුණු වෙන වෙන වශයෙන් දාන්නේ. ඒ කියන්නේ ප්ලාස්ටික් බෝතල් වෙනම, වීදුරු බෝතල් වෙනම, අනිත් කුණු වෙනම එහෙම වෙන් කළා තමයි දාන්නේ. ඉතින් අපේ පැත්තේ බෑග් එකේ පාට කහ පාට. මේවත් එක එක සිටි එකෙන් සිටි එකට මේ බෑග් එකේ පාටවල් වෙනස් වෙනවා. ඉතින් ඔහොම තමයි අද අපේ දවස ගෙවුනේ. ඉතින් අදත් මගේ vlog එක බලුව ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් ලස්සන vlog එකකින් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.